අයිබෝන් දිට්වා සුලිකුණාටුවත් එක්ක සිදුවෙච්ච ආපදාතත්වය සහ ඒ අදාළ වටපිටාවේ සිදුවමින් තිබෙන කාරණා මෙ වෙන විට දේශපාලන කාරණා බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම මේ ආපදතත්වය කලින් දැනගෙන හිටියා ආණ්ඩුවට මේක ජාතියන්තර ආයතන ජාතියන්තර මාධ්‍ය මගින් මේක අනාවරණය කර සහ විශේෂම ඉන්දියාව මේ සම්බන්ධව ආණ්ඩුවට දැනුම් දිලා තිබුණා වගේ කතා මේ දවස්වල දේශපාලන වේදිකා වගේම සාමාන්‍ය සමාජයේ තියෙනවා. හැබැයි මෙන්න මේ වටපිටාවේ ආණ්ඩුව දැන් උත්සාහ කරනවා තමන්ට මේ තොරතුරු ලැබුණේ නැහැ මේ ආපදාතත්වයක් එහෙම නැත්නම් මෙවැනි සුලිකුණාටුවක් මෙවැනි අධික වර්ෂාපතනයක් සම්බන්ධව ආණ්ඩුව දැනුවත් වෙලා හිටියේ නැහැ කොහෙන්වත් එහෙම නිවේදනයක් ආවේ නැහැ ලිඛිතව ඒක හම්බුන්නේ නැහැ කියලා කියන්න වගේම මේ ආපදාව සහ ඒකේ වගකීම වෙන කවුරුහරි පාර්ශවයක ඇගේ ගහන්න ආණ්ඩුව ඉතාම නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඕකේ ආසන්නම සිදුවීම සිද්ධ වෙන්නේ පසුගිය දවස් දෙක ඇතුළතදී. එක පැත්තකින් මහින්ද ජයසිංහ වර්තමාන ආණ්ඩුවේ ගුරු තරුව එහෙම නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඔහු කියනවා මේකේ වගකීම විපක්ෂය බාර ගන්න ඕනලු. කලින් දවසක ඔක පාර්ලිමේන්තුවේදීත් ලක්මාලි හේමචන්ද්‍ර කිව්වා විපක්ෂය බාර ගන්න ඕනේ එහෙම නැත්නම් දෙරණ ආයතනය බාර ගන්න ඕනේ දිලිත් ජයවීර බාර ගන්න ඕනේ මේ ව්‍යසනේ වගකීම. දැන් මහින්ද ජයසිංහ කියනවා මේකේ වගකීම විපක්ෂය බාර ගන්න ඕනලු විපක්ෂයට නඩු දාන්න ඕනලු. සහ අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩ කොටසක් කරපු දරදිය ඇදපු කඩේ ගියපු නිර්මාල් රංජිත් දේවසිරි තාමත් ආණ්ඩුව ආරක්ෂා කරන්න තාම ආණ්ඩුවේ වොෂින්ටන් වැඩේ කරමින් ඉන්න නිර්මාල් රංජිත් දේවසිරිත් මාධ්‍ය හමුවක් ඇඳවලා විපක්ෂය මේකට වැරදි දෙරණ වැරදි මේකට වගේ කතාවක් කියාගෙන යනවා. ඔය කතා දෙකටම අද දවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා සමගී ජනබලවේගී ගම්පහාසනේ සංවිධායක වරුණ රාජපක්ෂ උත්තර දුන්නා. අපි අද කතා කරමු අපිට උන්න කාරණාව සම්බන්ධව කතාවට යන කලින් බොහොම ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න bell icon එකත් ඕන දාලා තියාගන්න. අපි වැඩසටහන දාපු ගමන් බලන්න යන ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි යමු කතාවට. ඔබ දන්නවා දැනට ආපදාත තත්ත්වය සම්බන්ධව තිබෙන වටපිටාව සහ ඒ ආශ්‍රිතව තියෙන දේශපාලන කාරණා මොනවද කියන එක පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ සම්බන්ධව කතා වුණා. දැන් වැඩිපුරම කතා වෙන කාරණාව තමයි ආණ්ඩුව මේක දැනුවත් වෙලා හිටියා කියන කාරණේ සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගත්තේ නැහැ. ඒ නොගැනීම හරහා තමයි මේ සා විශාල ජීවිත සහ දේපල ප්‍රමාණයක් විනාශ වුණේ කියන කාරණය. දේපල පැත්තකට දැම්මත් අතිවිශාල ජීවිත ප්‍රමාණයක් නැති වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල සහ ආණ්ඩුවත් වගකියයුතු බලධාරීන් නිලධාරීන් මේ සියලු දෙනා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව නොගැනීම කියන කාරණාව නිසා කියන එක දැන් පැහැදිලි වෙලා තියෙනවානේ. විවිධ තැන්වලින් එකම විදිහේ කතාව එළියට එනවා. එක පැත්තකින් ජාත්‍යන්තර මාධ්‍ය එක පැත්තකින් ඉන්දියාව ඊට පස්සේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සියලු කාරණා විවිධ තැන්වලින් ආවට මේකෙන් කියවෙන්නේ එකම කතාවක්. ඒ නිසා ඒ සියලු කතා බොරු වෙන්න බෑනේ. නේද? බොරුවක වුණත් පුංචි හෝ ඇත්තක් තියෙනවා. එතකොට මේ හැම පැත්තෙම ගලාගෙන එන කාරණා සංක්ෂිප්තය බලුවම පස්සේ මේකෙන් තේරෙනවා ආණ්ඩුවට මේ සම්බන්ධව යම්කිසි වූ නිශ්චිත දැනුම් දීමක් කරලා තියෙනවා සහ අනතුරු ඇගීමක් කරලා තියෙනවා කියන කාරණේ. මෙවැනි වටපිටාවක හරිද? දැන් ඍජුව මේ සම්බන්ධ වගකීම දරන්න ඕන ජනාධිපතිවරයා. මොකද ජනාධිපතිවරයාට තමයි ආපදා කළමනාකරණය සම්බන්ධ විෂය තියෙන්නේ. ජනාධිපතිවරයා තමයි අමාත්‍යාංශය හොබවන්නේ. ඊළඟට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිවරයා විසින් දරන ආරක්ෂක අමාත්‍යංශය යටතේ. එතකොට මේ ආපදාව සහ ඒ ආපදාව කලින් හඳුනා ගැනීම පශ්චාත්තාපදා තත්ත්වයන් මේ සියලු දේවල් තියෙන්නේ අනුර කුමාර දිසානායකගේ යටතේ මේ වෙලාවේ. මේ සුළුකුණාටුව එන වෙලාවෙත් මේ කතා කරන මොහොතේ ජනාධිපතිවරයා යටතේ තියෙන අමාත්‍යංශ වලට තමයි මේකට අදාළ සියලු මේ ආයතන තියෙන්නේ. එතකොට ඍජුව ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීමට බැඳෙනවා මේ අදාළ
ආපදා තත්ත්වයට කලින් හඳුනා නොගැනීම, එතකොට ආරක්ෂිත පියවර නොගැනීම කියන කාරණේ සම්බන්ධව ඒක ගැලවිය නොහැකි වගකීමක් බවට පත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි පැහැදිලිව කියනවා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව අර පාස්කු සිද්ධිය හා සමානව මෛත්‍රීපාල සිරිසේනට උසාවිය යන්න සිදු වුණා වගේම අනාගතයේ දවසක නිශ්චිතවම අනුර කුමාර දිසානායකට මේ සම්බන්ධව උසාවි නම් යන්න සිද්ධ වෙනවා මහත්තයෝ. ඒ නිසා ඒක කවුරුත් දාලා මේක හොදන්න බෑ. හැබැයි දැන් උත්සාහ කරමින් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු දේශපාලනය කරන්න. ඒ කියන්නේ වැරද්දක් වුණාම, ඒ කියන්නේ අතපසු වීමක් වුණාම, ඒ වගේම පරාජයක් සිද්ධ වුණාන් පස්සේ ඒක කාගේ හරි ඇඟේ ගහන්න ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ ඉඳලා දක්ෂයි. හරිද? අතීතයේ ඉඳලා ඒගොල්ලෝ ඒකට දක්ෂයි. ජයග්‍රහණ අනුන්ගේ උනත් බදාගෙන තමන්ගේ කොටට දාගෙන තමන් ඒකේ මේ පීතෘත්වය ගන්න දැඟලුවට පරාජයන්ට අසාර්ථකත්වයන්ට පීතෘත්වය දෙන්න ජනතා යුක්ති පෙරමුණ සූදානම් නැහැ. ඒතර මේ සිද්ධියේදීත් ඒගොල්ලෝ දිගටම අවුරුද්දක් ඇතුළත ආර්ථික ස්ථාවර කරා කිව්වා, බංකොලොත් භාවයෙන් මුදාගත්තා කිව්වා. මේ සියලු දේ ජයග්‍රහණයේ පීතෘත්වය රනිල් වික්‍රමසිංහ පොඩ්ඩක් කඩනදී ඒගොල්ලෝ සාක්කුවේ දාගත්තට ඒගොල්ලෝ ආණ්ඩු බලය අරගෙන මාස 15ක් ගෙවෙන තැනදී ලංකාව මුහුණ දුන්නු දැවැන්තම ආපදාව, දැවැන්තම විනාශයට ඒගොල්ලෝ වගකීම ගන්න නැතුව දැන් බලනවා කවුරු හරි වැරදිකාරයෙක් මේකට හොයා ගන්න. ඒක තමයි මේ මහින්ද ජයසිංහ දාමල කරන්නේ. අපි පොඩ්ඩක් බලලින් මහින්ද ජයසිංහ මේ කියන කතාව. ඉතින් ඇත්තටම ඔය කියන මහත්තුරු GL පීරිස්ලා ඇතුළු ওই විපක්ෂ මහත්තුරු 12 වෙනිදා ඉඳලා ඒගොල්ලෝ කියනවා දැන් 12 අනතුරු ඇඟිව්වා කියලා. දැන් 12 ඉඳලා 26 වෙනකන් ඉරිදා දවස හැර අනික හැම දවසකම පාර්ලිමේන්තුව හිටියා. අනික හැම දවසකම පාර්ලිමේන්තුව ආවා. විපක්ෂයේ මහත්තුරුන්ට විශේෂයෙන්ම සජබ, ඒ වගේම පොහොට්ටුවේ, ඒ වගේම රනිල්ගේ මේ හැමෝගෙම අය ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඉතින් මේ කිසි කෙනෙක් මේ 12 වෙනිදා ඉඳලා 26 වෙනිදා වෙනකන් කිසි කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලේ එක වචනයක් කතා කරන්නේ නැහැ. ඔය සමහර නාලිකා වලින් කියනවා මේක අනතුරු ඇඟිව්වා කියලා. ඒ නාලිකා ඔය 12 වෙනිදා වැඩසටහනින් පස්සේ කිසිදු දවසක මෙවැනි අනතුරු ඇඟවීමක් ඔවුන්ගේ ප්‍රවෘත්ති ඔස්සේ හෝ වෙන කිසිදු වැඩසටහනක ඉදිරිපත් කළා නැහැ. විපක්ෂය කියලා කියන්නේ මේ රටේ ජනතාවගෙන් බලයට පත්වෙච්ච ජනතාවට වග කියන මහජන නියෝජිතයෝ. ඒ ජනතාවට වග කියන මහජන නියෝජිතයෝ 12 වෙනිදා 26 වෙනකන් දවස් 14ක් ඇයි දැන ඒ අනතුරක් වෙනවා කියලා දැන ඇයි සද්ද නැතු හිටියේ? මොකද අපි දන්නේ නැහනේ. අපිට එහෙම ආණ්ඩුවක් ලෙස අපිට එහෙම තොරතුරු ලැබිලා නැහැ. හැබැයි දැනගත් අය ඒක රටට නොකීම තුල ආණ්ඩුවට ඒක ගැන අවධාරණය නොකිරීම තුල එහෙනම් ඔවුන් තමයි වැඩිම වැරද්ද කළා. දැන් නඩු දාන්න ඕන ආණ්ඩුවට නෙවෙයි විපක්ෂයට. ඒ විපක්ෂය තමයි මේක දැනගෙන 12 වෙනිදා ඉඳලා 26 වෙනිදාකම් දවස් 14ක් යනකම් මේක සංගවගෙන හිටියේ. දැන් මොකක්ද මහින්ද ජයසිංහ කියන්නේ? ඒ කියන්නේ විපක්ෂය මේක දැනගෙන හිටියා, දෙරණ මේක දැනගෙන හිටියා. ඒ විපක්ෂයට තමයි නඩු දාන්න ඕන කියලා. හරිද? විපක්ෂයට තමයි නඩු දාන්න ඕන කියලා මහින්ද ජයසිංහ මේ කැත නැතුව කියන්නේ. මේ තක්කඩි මේ ඇවිල්ලා දේශපාලන තක්කඩි. හරි? ගෝත කාලකන්ණි මේ අපි හැමදාම පාවිච්චි කරන වචන. හරිද? අපි අකමැත්තෙන් වුණත් මේවා මිනිස්සුන්ට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ වචන වලට නියම සුදුසු මේගොල්ලෝ. හරි? නියම දේශපාලන තක්කඩි මේ. තමන්ගේ වගකීම එක පැත්තකින් පැහැරහැරලා. හරි? ගම්පහ නගරය ජලයෙන් යට වෙද්දි පවා. හරිද? සිරසට වොයිස් කට් එකක් දෙනවා නගරයේ ඉඳලා සජීවීව. මේ කාලකන්ණියා. නෑ ওই සමාජ මාධ්‍ය වල එහෙම බොරු. එහෙම මේ ගම්පහයි මේ යට වෙලා නෑ. මේ යට වෙලා ගම්පහ නගරාධිපති තහවුරු කරලා තිනවා ගම්පහ නගරේ යට වෙලා තියෙන්නේ කියලා. මේ ගෝත කාලකන්ණියා. සිරසට සජීවීව වොයිස් කට් එකක් දෙනවා. එහෙම සමාජ මාධ්‍ය කියන විදිහට මේක යට වෙලා නෑ. එහෙම ඒ බොරු මම දැනුත් මේ ගම්පහට වුන් එකේ ඉන්නේ වගේ කතා. හරිද? එහෙම සැහැල්ලුවෙන් මේක සලකලා. හරි. මේක දැන් අර කටේ හයියට ඇඟේ හයියට මේක බේර ගන්න පුළුවන් වගේ තැනක ඉඳලා අන්තිමට කෙලවිලා ගියාට පස්සේ අතිවිශාල ජීවිත ප්‍රමාණයක් නැතුණාට පස්සේ ගම්මාන පිටින් පස්කඳු වලට යට වෙන වටපිටාවක යට වෙච්ච වටපිටාවක දැන් කියන විපක්ෂයට නඩු දානවා. අපිට බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ මහත්තයෝ ආණ්ඩුව තියෙන ඕගොල්ලන් අතේ, පොලිසිය තියෙන ඕගොල්ලන් අතේ, ත්‍රිවිධ හමුදාව තියෙන ඕගොල්ලන් යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව මේ සියල්ල තියෙන ඕගොල්ලන් අතේ. විපක්ෂයට නඩු දාන්න බැර නම් විපක්ෂය අරන් එල්ලන්නකෝ. හරි, කීව ඉන්න එපා. ඒක තමයි පැහැදිලිව මහින්ද ජයසිංහ කියන්න තියෙන්නේ. අපි ඊළඟට බලමු මේ නිර්මල් රංජිත් දේවසිරි කියන වොෂින්ටන් මහත්තයා මේ කියන කතාව. අපි චුට්ටක් එක අහලිමුකෝ. 12 වෙනිදා ඒ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට පැමිණිලා කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කරපු ප්‍රකාශය
ඒ බරපතල ප්‍රකාශයක් නම් සහ මේ ඇති වුණු අත් වශයෙන්ම ඇති වුණු ආපදාව සම්බන්ධව අනතුරු ඇඟවීමක් නම් ඒක මම හිතන්නේ එතන මෙතන මේ වැඩසටහනට අවිල්ල කරන්නේ මහජන ඉදිරියේදී ප්‍රකාශයක් නේ මහජන අවකාශය තුල ප්‍රකාශයක් නේ සහ ඒක ඒ ආයතනයේ මාධ්‍යවේදීන් ඉදිරියේ කරන ප්‍රකාශයක් නේ එහෙමනම් කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අඬුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය සැලකිල්ල යොමු නොකළා නම් මේ මාධ්‍ය ආයතන සහ වෙනත් පාර්ශව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වෙනත් පාර්ශව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වීම බලාපොරොත්තු විය හැකිව තිබෙනවා. අඩුම තරමින් ප්‍රවෘත්තියක් විදිහට මේ ප්‍රවෘත්තිය ඒ අවස්ථාවේදී 12 වෙනිදා ඔය කියන වැඩසටහන අවස්ථාවේදී ඒගොල්ලෝ ඒක බරපතල අනතුරු ඇඟවීමක් ලෙස බාරගත්තා නම් මේ නිවුස් එක සාමාන්‍යයෙන් මේ ප්‍රවෘත්තිය ඒගොල්ලෝ විටින් විට ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති මේ නාලිකා හරහා ඉදිරියට ගෙන යාම ඒ පිළිබඳව මතයක් ගොඩනැගීම සිදුවිය යුතුව තිබුණා. පව් නේද මේ වගේ කාලගන්නේ උගත්තු මේ රටට සාපයක් ඇත්තරම හරි මේ හෙන පවක් මේ රටට පවක් මේ හරි මේ ශ්‍රී ලංකාවකට රටට මේ මිනිසු පවක් ඇත්තටම හරි ඔබ හිතනවද මේ වගේ කාලගන්නේ අපතයොත් එක්ක මේ රටට එක අඟලක් අද ඉස්සරහට යන්න පුළුවන් කියලා එක අඟලක් අඩි ගණන් නෙමෙයි එක අඟලක් මේ වගේ කාලගන්නෙත් එක්ක හරි මේ දැන් දෙරණ පිට දානවා දෙරණ මේ බිග් ෆෝකස් කියන වැඩසටහන කරන්නේ නොවැම්බර් මාසේ 12 වෙනිදා ඊට කලින් 11 වෙනිදා කාලගුණිත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ අධික වර්ෂාපතරයක් ගැන මේ අවපීඩනයක් ගැන ඔහු අනාවැකි පළ කරනවා මම හිතන්නේ ඒකම තමයි හේතුවක් වුණේ 12 වෙනිදා ඔය දෙන්නට මේගොල්ලෝ කැඳවලා මේ කතා මේවා මේ බොහොම තොරතුරු ගන්න මේ සම්බන්ධව මේ බොහොම විවෘතව කතා කරන්න. එතකොට ඒ අවස්ථාවේ දෙරණ වැඩසටහනට කාලගුණිත දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විතරක් නෙමෙයි ආපදා කල්පනා කරන මේ මධ්‍යස්ථානයේ ආපදා කල්පනාකරණය සම්බන්ධව නිලධාරියෙක් සහභාගී වෙනවා. එතකොට මේ ආයතන දෙකම තියෙන අනුර කුමාර දිසානායක යටතේ කාටවත් බෝලේ වස්සලා මේ ගැලවෙන්න බෑ. දැන් කන්ටේනර් සිද්ධියක් සිද්ධ වුණා. කන්ටේනර් 323ක් වරායෙන් හොරෙන් පැන්නෝ රේගුව හරහා. ඒක බිමල් රත්නායක ඒක ගහලා බේරුණා. හැබැයි රේගුව තියෙන්නේ ජනාධිපතිවරයාගේ යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ. හරි මේ සියලු වැරදි මේ ආණ්ඩුව ගත්තට පස්සේ මේ සිදුවෙච්ච මහා පරිමාණ අපරාධ මට්ටමට ගන්න පුළුවන් සියලුම කාරණා සිද්ධ වෙන්නේ අනුර කුමාර දිසානායකගේ යටතේ තියෙන අමාත්‍යාංශ වලින්. ඒ ආයතන හරහා තමයි මේ අපරාධ සියල්ල සිද්ධ වෙන්නේ. රේගුව ඊළඟට කාලගුණිත දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපදා කළමනාකරණ සම්බන්ධ තියෙන ඒ අනිත්කුත් ආයතන මේ සියල්ල තියෙන ජනාධිපතිවරයා යටතේ. එතකොට මේ සියල්ල ජනාධිපතිවරයාගේ අඩුපාඩු ජනාධිපතිවගේ වැරදි ඍජුව ඔහු වග කියන්න ඕන මේ සියල්ලටම. අයි කතා දෙක නැහැ. දැන් මේ නිර්මාල්ල වගේ ගෝත කාලගන්නේ මහින්ද ජයසිංහල වගේ මේ කාලගන්නේ අපතේ උදාගෙන මොනවා මේ මයික් ඉස්සරහා කිව්වත් පැහැදිලිවම අනුර කුමාර දිසානායක මේ අපරාධවලට වග කිය යුත්තා. ඒකෙන් නම් ගැලවෙන්න බෑ. ඔහොම නෙමෙයි කොහොම හේතුවක්. හරි ඒක නිශ්චිතව පැහැදිලි. හරි ඒක නිසා අනාගත දවසක නිල් පාට බස් එකක අනුර කුමාර දිසානායකට යන්න වේද අපි දන්නේ නැහැ. අපි බලමු අනාගතේ මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය කාරණා දෙක සම්බන්ධවම අද පැවති සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ බොහොම අපූර්වට උත්තර දුන්නා මේ දෙදෙනාටම. අපි ඒකටත් බලලා ඉන්න අපේ කතාවේ ඉතුරු ටික කරමු. මහින්ද ජයසිංහ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා තිබුණා කවුද මේ විපක්ෂය දැනගෙන ඉඳලා මේ ආපදාවක් වෙනවා කියලා ආණ්ඩුව නම් දැනන් හිටියේ නෑ. ඉතින් විපක්ෂය දැනන් හිටපු හින්දා නම් විපක්ෂයට නඩු දාන්න ඕන කියලා. දැන් ඔය මහින්ද ජයසිංහලා වගේ අපි මේ වචනයම පාවිච්චි කරලා කියනවා මේ තක්කඩි ප්‍රකාශ කරන මිනිස්සුන් අපිට කියන්න තියෙන මෙච්චරයි. දැන් ඔය ගම්පහ ඔහු ඡන්දයෙන් ඵලයට පත් වුණේ ගම්පහින්. ගම්පහ ගම් වතුර දාන්න පටන් ගද්දි 28 වෙනිදා 28 උදේ වෙනකොට ගම්පහ වෙල්ද සංගමයේ ඉන්න ඇත්ත මම කතා කරලා කිව්වා ගම්පහ හවස වෙද්දි 8 වෙනවා. ඒ නිසා මේ ඕගොල්ලන්ගේ බඩු බාහිර ආදී කඩවල තියෙනවා ඉවත් කරගන්න කියලා. සාමාන්‍යයෙන් වෙල්ද සංගමේ නිලධාරීන් අපි දන්න අයට මම කතා කරලා කිව්වා මෙන්න මෙහෙම වෙනවා කියලා. ඊළඟට අපි ඒ වෙනකොට උදේ ආහාර පිසින්න පටන් ගන්න තිබුණා රාත්‍රී 8 වුණාම රට වුණොත් රාත්‍රී කෑම ටික දෙන්න. හැබැයි මහින්ද ජයසිංහ දවල් එක්තරා රූපවාහිනී නාලිකාවකට සජීවීව සම්බන්ධ වෙලා තියෙනවා මේ කියන තොරතුරු බොරු මේ ගම්පාවේ කියන තරම් ජලගැල්මක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා කියලා. ඒ කියලා පැය කිහිපයක් යද්දී ගම්පහ නගරාධිපතිවරයා කියනවා දැන් අපි යට වෙලා ඉන්නේ කියලා යාළුවන් පක්ෂේ. එතකොට දැන් මම කියන්නේ
කවුද දැන් මහින්ද ජයසිංහ වග කියන්න ඕනේ නැද්ද ගම්පහ මිනිසුන්ගේ ඒ වෙච්ච දේපල හානි වලට? කවුරු හරි කෙනෙක් මහින්ද ජයසිංහ රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ප්‍රධාන නාලිකාවකින් සජීවීව ඇවිල්ලා කියනවා ගම්පහ යට වෙන්නේ නැහැ, ලොකු ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න එපා කියලා. ඒතර අපි ඒ වෙද්දි උදේ කියලා තිබුණේ හාස්‍යදී ගම්පහ යට වෙනවා තමන්ගේ බඩු බාහිර ආදී කඩවලින් ඉවත් කරගන්න කියලා. ඒතර මහින්ද ජයසිංහව විශ්වාස කරලා. මොකද ගම්පහ මිනිස්සු විශ්වාස තිබ්බේ වනු රාජපක්ෂවනේ මහින්ද ජයසිංහව. මහින්ද ජයසිංහනේ සිය ඡන්දෙ දුන්නේ. ඒතර මේ මහින්ද ජයසිංහව විශ්වාස කරලා කඩවල බඩු මුට්ටු ටික තියාගත්තා නම් මිනිස්සු තමන්ගේ ගම් වතුර එන්නේ නැහැ කියලා මහින්ද ජයසිංහ කියු ප්‍රකාශය පදනම් කරගෙන එතකොට දැන් මේ වෙච්ච හානිට ඔහු වග කියනව නැද්ද? දැන් නඩු දාන්න ඕනේ බඩු ටික අයින් කරන්න කියලා කියපු අපිටද? බඩු ටික තියාගන්න ප්‍රශ්නයක් නැහැ ගම් වතුර ගහන්න නැහැ කියලා කියපු මහින්ද ජයසිංහද? දැන් මේ ආණ්ඩුවට තාම බරපතල විදිහට කඩ යන වොෂින්ටන් කෙනෙක් ඉන්නවා අපේ ආචාර්ය මේ අපේ ගමේ මිනිස්සෙක් කියත් නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා. එයා මාධ්‍ය සාකච්ඡාවක් හදවලා කියනවා මේ දැන් 12 වෙනිදා දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් එකේ කරපු ප්‍රෝග්‍රෑම් එකේ ආපදා කළමනාකරණ ආයතනයේ ප්‍රධානිය හිටියා, කාලගුණ විද්‍යාලයේ ප්‍රධානිය හිටියා. මේගොල්ලෝ මිලිමීටර් 200ට වඩා වැඩිපුර වර්ෂාවක් ඇතිවෙනවා කියලා කිව්වා. දැන් ඒ කියපු එක ඇයි දෙරණ දිගින් දිගටම පලකන්නේ නැත්තේ කියලා. ඒක මාර හතර බීරි ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිර්මාලට අනුව දෙරණ තමයි දැන් වැරද්ද කරලා තියෙන්නේ. දැන් මම අහන්නේ දැන් මේ නිර්මාල් මම දන්නේ නැහැ මේගොල්ලෝ මේ රාජ්‍යකරණය ගැන මොනවද ඉලවුවක් දන්නවද කියලා. දැන් මේක දන්නවා නම් ජනාධිපතිවරයා වෙනුවෙන් මාධ්‍ය නිරීක්ෂණය කරන්න. ජනාධිපති මාධ්‍යාංශයේ මීඩියා මොනිටරින් එකකයක් තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මීඩියා මොනිටරින් එකකයක් තියෙනවා. ඒවෙන් මීඩියා මොනිටරින් කරනවා. අපි දන්නවා මේ අපි නිකන් මේ YouTube එකකට Facebook එකකට මොනවා හරි කිව්වත් පස්සේ දවසේ වෙනකොට ඒක ජනාධිපතිවරයාට ගිහිල්ලා වාර්තාව දීලා අන්න අරු මෙහෙම කියලා තියෙනවා, වාට බැනලා තියෙනවා, මේ මෙහෙම කියලා තියෙනවා කියලා දෙන රිපෝට් ඉන්නවා. මේ රිපෝට් කරන කට්ටියක් ඉන්නවා. දැන් මම දන්නේ මගේ නාලිකාව නම් හැමදාම බලන්න 5 දිනක් විතර දාලා ඉන්නවා ආණ්ඩුවේ. හැබැයි ඒ කට්ටිය මේ දෙරණේ ප්‍රවෘත්ති බැලුවේ නැද්ද? බිග් ෆෝකස් එක බැලුවේ නැද්ද? ඒ විතරක් නෙමෙයි දැන් හැම රජයේ අමාත්‍යාංශයකම හැම ඇමති කෙනෙක්ටම මාධ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා. ඒ මාධ්‍ය ලේකම්ගේ වගකීමක් තමයි ඇමතිවරයාට මේ දේවල් ටික වාර්තා කරන එක. ඇමති පන්සල් යන එකයි, ඇමති කඩේ යන එකයි, පාර කියන එකේ වොයිස් කට් එක දාන එක විතරක් නෙමෙයි මාධ්‍ය ලේකම් යාර රජයෙන් පඩි කෙවලා වාහනයක් දීලා පහසුකම් දීලා තියන් ඉන්නේ. මේ රටේ සිද්ධ වෙන අමාත්‍යාංශවල අදාළ දේවල් ඇමතිවරයාට වාර්තා කරන්න. ඒ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන ජනාධිපතිවරයා යටතේ ආපදා කළමනාකරණයේ තියෙන ජනාධිපතිවරයා යටතේ. ඒතකොට මේ ආයතන දෙකේම ප්‍රධානීන් 11 වෙනිදා 12 වෙනිදා වගේ දනන් හිටපු දේ ජනාධිපතිවරයාට වාර්තා වුනේ නැහැ කියනවා නම් මම කියන්නේ ජනාධිපතිකම මොකටද? ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යාංශ මේවා ආයතන. දැන් පැහැදිලිනේ නේද? පැහැදිලි උත්තරය සමගි ජනබලවේගී පැත්තෙන් දුන්නා. විපක්ෂය විදියට සමගි ජනබලවේගයෙන් මේකට උත්තර දුන්නා. හරිද? ඒ විපක්ෂය මොකටද වග කියන්නේ මේකට? විපක්ෂය යටතේ තියෙනවා නම් මේ ආයතන විපක්ෂයට ඒ සම්බන්ධ වගකීම් තියෙනවා නම් ඔන්න විපක්ෂයේ වගකීම් පැහැර හරිනවා. විපක්ෂයේ වග කියන්න පුළුවන්. දැන් ආණ්ඩුවක් තියෙද්දි ආණ්ඩුවට අදාළ කරන අමාත්‍යාංශ තියෙද්දි ඒ අමාත්‍යාංශ වලට අදාළ කරන ආයතන තියෙද්දි ඒ සියලු දේට අයවැය කරහා මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරද්දි ඒවට අදාළ කරන වගකීම් යුතු නිලධාරීන් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඉද්දි විපක්ෂයකට හෝ මේ තියෙන සාමාන්‍ය මාධ්‍ය නාලිකාවකට මේ සමස්ත රටේ වගකීම බාරගන්න කරන්න බෑනේ. ඒ වගේ විහිළු කරන්න එපා මේ වෙලාවේ. නේද? ඒ වගේ විහිළු දේවල් එක පැත්තකින් තමන්ගේ වගකීම පැහැර හැරලා එක පැත්තකින් සිදුවෙලා තියෙන වැරදිවල ඒ වගකීම බාර ගන්න තමන් සූදානම් නැහැ. අනිත් පැත්තෙන් තමන් අතින් සිද්ධ වෙච්ච වරද, තමන් අතින් සිද්ධ වෙච්ච අපරාධය මේ කිසිසේත් මේකට සම්බන්ධ නැති, කිසිසේත් මේකට අදාළ නැති පාර්ශවයන් වලට ලඝු කරන්න සූදානම් වෙනවා. මේ ඇවිල්ලා මේ අර මේ කැකිල්ල රජුරෝ නැවත ඉපදිලාද කියලා හිතනවා අනුර කුමාර දිසානායක විදියට මේ දෙන්න අතර තීන්දුව. හරි. මේ නිර්මාල් රංජිත් දේවසිරිලා කියන ගෝත කාලකන්ණි මේ දෙරණට චෝදනා කරනවා දෙරණ මේක දිගින් දිගට විකාශ කරේ නැත්තේ කියලා. හරි. ඊළඟට මහින්ද ජයසිංහ ඇවිල්ලා කියනවා විපක්ෂ නඩු දාන්න ඕන කියලා. හරි. ඒක නිසා මේ දැන්වත් මේක දැන් අපි කලින් වැඩසටහනක් කිව්වා දැන් මේ නැටර් කෙලවිලා ඉන්න ඕගොල්ලන්ට. හරිද? උඹලා මේ මනුෂ්‍ය ඝාතන ජීවිත 600කටත් වැඩි දහසකට ආසන්න ප්‍රමාණයක ඝාතන වලට ඕගොල්ලෝ වග කියන්න ඕන ඍජුව. හරි. 26 වෙනිදා වෙනකොට ඉන්දියාවෙන් මේක දන්නල ඉවරයි. දැන් ඉන්දියාව කියලා ඉවරයි මේක දැන්නවා කියලා. මොකද ඉන්දියාව තමයි මේ සුළුසුලකට දිත්වා කියන නම දාන්නේ. දිත්වා කියන්නේ ඉන්දියානු හුරුවක් කරනවා. ඒතකොට ඉන්දියාව තමයි මේ නම දාන්නේ.
එතකොට ඉන්දියාව කියනවා 26 වෙනිදා කිව්වා මේක ලංකාව එනවා කියලා මේක ලංකාවට. එතකොට මෙවැනි තත්ත්වයක් ඇතුළේ තමයි මොකුත් නොකර මේ රංජන රාමනායකලා කියලා සෙල්ෆි එක ගහ මේ සංගීතලකෙන්ඩ බොරු නාටක වෙන්න මේ අමු පිස්සුවක් කරලා දැන් කියන විපක්ෂය මේක බාර ගන්න ඕන. අපි කියන්නේ තමන් වැරදි වෙන්න පුළුවන් මිනිස්සු අතර ආණ්ඩු කරන්නේ කියන්නේ එහෙම තමයි. කවදාකවත් පීනන නැති ගොඩ ඉඳලා මේ වතුරේ ඉන්න මිනිස්සුන්ට පීනන උපදෙස් දීපු අරම පීනපන් මෙහෙම පීනපන් කියලා කියපු මිනිස්සු. හරිද? එකපාරට මිනිස්සු අරලා වතුරට දාලා පීනපල්ලා කිව්වට පස්සේ විවිධ අකරතැබ්බ වෙන්න පුළුවන්. හරි? ගොඩ ඉඳලා කයි ගහනවා වගේ නෙමෙයි. ආණ්ඩු කරන එක ඊට වඩා බැරෑරුම් දෙයක්. හරි? දැන් තේරෙනවා ඇතිනේ. ජනාධිපති ආරක්ෂක අංශය ගෝල් පේස් එකට ගියලා ප්‍රෙඩට් එකක් තියලා විසිරුවා හරනවා කියලා කියපු කට්ටියට ජනාධිපති ආරක්ෂක අංශය නැතුව වැසිකිළියටත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් තේරෙනවා ඇති රාජ්‍යකරණයේ තියෙන අමාරුව. වෙඩිනවාදින වාහන ජනාධිපතිට අගමැති වලට තියෙනවා ඒවා ඩොලර් මිලියන ගණන් වටින වාහන ඒවා පිටරට විකුල්ලා නැවත මහ භාණ්ඩාකාරයට ඩොලර් ගේනවා කියලා කිව්වට විකුණපු එක වෙඩිනවාදින වාහනයක් නැහැ අද වෙනකොට. ඒව නැතුව අද අඩි 10ක් යන්න බෑ පාරේ. එහෙම තත්ත්වයක් නෙදී ඉන්න ඔයගොල්ලන්ගේ. ඒ කියන්නේ ඔය කයිවාරු ගහන තරම් පම්පෝරි ගහන තරම් කටමැත දොඩවන තරම් මේ ආණ්ඩුකරණය රාජ්‍ය පාලනය ලේසි නෑ කියන එක අපි දන්නවා සහ ඕගොල්ලෝ දැන් ඒක පිළිගන්න. දැන් ඕගොල්ලන්දී වැරද්දක් වෙලා තියෙනවා. දෙරණටයි දිලීප් ජයවීරටයි සජිත් ප්‍රේමදාසටයි සජ්ජබේටයි විපක්ෂයටයි නඩු දාන්නයි වගකීම් බාර ගන්න කියන්නයි ව්‍යසනයේ වගකීම් බාර ගන්නයි මේ ඇච්චෝ පැච්චෝ කොල්ලෝ බල්ලෝ දාලා මේ කරන සෙල්ලම නතර කරන්න දැන්වත්. හරිද? මේ කොල්ලයි බල්ලයි අරුයි මූයි මේ තක්කඩි ගෝත කාලකන්නි දාලා මේ නතර නාටකම නතර කරලා තමන්ගේ වගකීම බාර ගන්න. මේ අපරාධය අපේ අතින් සිද්ධ වුණා, මේ වැරද්ද සිද්ධ වුණා අපේ අතින් කියලා. වැරද්ද මේ මොහොතේ පිළිගත්තත් නැතත් ඔයාලා වෙන කාට චෝදනාව දැම්මත් නැතත් හරිද? ඔයගොල්ලෝ විපක්ෂයට නඩු දාන්නකෝ. විපක්ෂයට නඩු දැම්මත් නැතත් මේ වෙලාවේ දිලීප් ජයවීර සහ දෙරණ ආයතනය චතුරලා කලිඳුලා සංකල සියලු දෙනා වැරදිකාරයෝ කරත් හරිද? මතක තියාගන්න මේ සිද්ධ වෙච්ච සියලුම අපරාධ වලට අනාගතයේ දවසක අනුර කුමාර දිසානායක වගකියුත්ත විදියට නීතිය හමුවට යන්න වෙනවමයි. ඒකෙන් ගැලවෙන්න අනුර කුමාර දිසානායකට මේ නාට්‍ය දාලා ඉඩ ලැබෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න. මොකද ඒ තරමටම මේක ප්‍රබලයි. මේක සම්බන්ධව කරුණු අනාවරණය වෙලා තියෙන පසුබිමක මේක සම්බන්ධව උපදෙස් රටවල් වලින් ලැබිලා තියෙන පසුබිමක අනතුරු ලැබිලා තියෙන පසුබිමක කිසි දෙයක් නොකර අඩුම තරමේ ගලවා ගැනීමේ මෙහෙයුමටවත් නේද? ගලවා ගැනීමේ මෙහෙයුමටවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සූදානම් නොකර තිබීම අපරාධයක් නෙමෙයිද? මේක පැහැදිලිවම අපරාධයක්. මේක පැහැදිලිවම රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වෙච්ච ජනතා ඝාතනයක්. ඒ වගකීමෙන් අනුරසනකට ගැලවෙන්න බෑ. මේ මොන සෙල්ලම් දැම්මත් ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒකත් මතක් කරමින් ඔය විපක්ෂයට නඩු දානවා, දෙරණට නඩු දානවා, විපක්ෂය මේක වගකීම් බාර ගන්න ඕන. අරකයි මේකයි කියලා තැන් තැන්වල කයිවාරු ගහන, තැන් තැන්වල කට බලියාගෙන වචන විසික් කරන ගෝත කාලකනින්ට අපි කියනවා. හරිද? ඊට කලින් ජනාධිපතිවරයාට තියෙන ආයතනවල ක්‍රියාකාරීත්වය කොහොමද මෙතරම් දුර්වල වුණේ කියලා අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කරලා එන්න. එimhe ප්‍රශ්න කරලා ඇවිල්ලා අනිත් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක අපි අපේ වැඩසටහන අවසන් කරනවා. යන්න කලින් බොහොම ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඕන දාලා තියාගන්න. අපි වැඩසටහන දාපු ගමන් බලන්න යනවා. ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක හමු වෙමු. එතකොට ඔබ සියලු දෙනාට ජය වේවා.